නාසක්කේවි අපිත් අපි හීනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටලා විවාහ වෙච්ච දෙන්නෙක්ගේ සැබෑ කරගන්න හිතන හීන අතර තියෙන ලස්සන හීනයක් තමයි තමන්ගෙම කියලා පුංචිම පුංචි ගෙදරක්. විවාහ වෙච්ච අය විතරක් නෙමේ, මම දන්නවා මේක හැම ගෑනු ළමෙක්ගෙම පිරිමි ළමෙක්ගෙම එක්තරා සිහිනයක්. සමහර අය මේ හීනේ ඉක්මනින් හැබෑ කරගන්නවා. හොඳට ප්ලෑන් කරලා තමන් විවාහ වෙන්න කලින්ම තමන්ගේ පුංචි හීනේ සැබෑ කරගෙන පදිංචියට එන අයත් ඉන්නවා. තවත් කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ විදේශගත වෙලා හොඳට මුදල් හම්බ කරගෙන තමන්ගේ පවුලේ අයට ඒ හීනේ හැබෑ කරලා දෙන අය. ඒ අතර තව කට්ටියක් ඉන්නවා විවාහ වුණාට පස්සේ දෙන්නත් එක්ක එකතු වෙලා මහන්සි වෙලා සහයෝගයෙන් මේ හීනේ හැබෑ කරගන්න කට්ටියක්. ඉතින් අපි දෙන්නත් ඒ අන්තිම ගොඩට අයිති වෙන දෙන්නෙක්. අපි දෙන්නත් විශේෂයෙන්ම මගේ හස්බන්ඩ්ගේ මහන්සියෙන් උත්සාහයෙන් තමයි අද අපි මේ හීනේ මේ දක්වා හැබෑ කරගෙන තියෙන්නේ. ඉතින් ඒ ආපු ගමනේ අපි දෙන්න මුහුණ දීපු හැම මතකයක්ම අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න ගමන් අපි දෙන්නගේ මතකයටත් ලස්සන මතකයක් විදියට එක්කව කරගන්න තමයි මම අද මේ ලෑස්ති වෙන්නේ. අපි ගෙයක් හදනවා කියන එක හිතන තරම් ලේසි දෙයක් නෙමේ. ඒක ගෙවල් හදලා තියෙන අය දන්නවා. ඉතින් අපිට ගෙයක් හදනවා කියලා ඔළුවේ අයිඩියා එක තිබ්බට අපිට ඇත්තටම ඉඩමක් තිබ්බේ නැහැ. අපි ගොඩක් තැන්වලින් ගන්න බැලුවා. පස්සේ අපිට ලෑන්ඩ් සේල් කම්පැනි එකකින් තමයි මේ ඉඩම අපි පර්චේස් කරේ. මට හැබැයි මේක කාටවත් මේ කම්පැනි එක රෙකමන්ඩ් කරන්න බෑ. මොකද එයාලා ගොඩාක් ස්ලෝ කම්පැනි එකක්. මම අවුරුද්දක් වගේ කාලයක් ඒගොල්ලොත් එක්ක ස්ට්‍රගල් කරලා තමයි ඩොකියුමන්ට්ස් හැමදේම අපේ අතට ගත්තේ. ඒගොල්ලෝ හරීම ස්ලෝ කම්පැනි එකක්. ඉතින් මම ගොඩාක් හැමදාම වගේ රිමයින්ඩර්ස් දීලා තමයි ඩීඩ් එකේ ඩ්‍රාෆ්ට් එකත් ගෙන්න ගත්තේ. පස්සේ ඩීඩ් එක අපිට සයින් කරාට පස්සේ හම්බුනේ හැම දෙයකින්ම රිලීස් කරලා. ඉතින් අපි ඊට කලින් ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක යන අතරතුරේ අපි ලෑන්ඩ් එක අපි ආකිටෙක්චර්ට පෙන්නලා ඒ ඩ්‍රොයින්ස් ඇඳගෙන ඔක්කොම තිබ්බා. අපි හිතුවේ අපිට ඩීඩ් එක හම්බෙච්ච ගාම අපි ප්ලෑන් එක ඇප්‍රූවල් කරගෙන වැඩේ පටන් ගන්නවා කියලා. හැබැයි අපිට ඒකට ඒ හිතුවා වගේ කරගන්න බැරුව ගියා. මොකද ඩීඩ් එක අපි සයින් කරාට පස්සේ අපි බලාපොරොත්තු වුණා වගේ අපිට ප්ලෑන් එක ඇප්‍රූව් කරගන්න බැරුව ගියා. මොකද COC එක හම්බෙලා තිබ්බේ නැහැ. ඉතින් අපි තමයි මුලින්ම ඔය ලෑන්ඩ් එකේ ගෙයක් හදන්නේ. අපිට එතන ලොට්ස් 20ක් තිබ්බා. අපේ ලොට් එකේ තමයි මුලින්ම ගෙයක් හැදෙන නිසා අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්කත් හැමදාම සතියකට දෙපාරක් තුන් පාරක් ගිහිල්ලා ඒගොල්ලන්ටත් රිමයින්ඩර්ස් දීලා තමයි COC එකත් ඇප්‍රූව් කරගන්න ඕනුනේ. හැබැයි මේ දේවල් අපි කරගන්න ඕන දේවල් නෙමේ. ලෑන්ඩ් සේල් කම්පැනියෙන් කරලා දෙන්න ඕන දේවල්. නමුත් අපිට තිබ්බ හදිස්සියට අපි ගොඩක් ඉක්මන් වෙලා ඒ දේවල් කරගත්තා. අනිත් එක වතුරයි කරන්ට් එකයි දෙකම හම්බෙලා තිබ්බේ නෑ. ඒවත් අපි තමයි පස්සෙන් ගිහිල්ලා අපිම ෆලෝ අප් එක දීලා කරගත්තේ. ඉතින් COC එක හම්බුනාට පස්සේ ප්ලෑන් එක ඇප්‍රූව් කරගන්න ටික කාලයක් ගියා. ඒකටත් අපි සතියකට දෙපාරක් වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. ඉතින් අපේ මෝනවල් හොඳට ඒගොල්ලන්ට ඒ කාලේ හොඳට මතකේ තිබ්බා. ඉතින් මමයි හස්බන්ඩුයි ලොකු කට්ටක් කෑවා. මම සමහර වෙලාවට වැඩ ඉවර වෙලා ඇවිල්ලා කෙලින්ම යන්නේ ඒ වගේ වැඩවල වලට. හස්බන්ඩුත් උදේ ඉඳන්ම ඒ වගේ මේ ඒ දේවල් එක්ක ගොඩාක් ස්ට්‍රගල් කරා. පස්සේ ලොකු කාලයක් ගිහිල්ලා අපිට අපේ ප්ලෑන් එක ඇප්‍රූව් වුණාට පස්සේ අපි 2025 සැප්තැම්බර් 25 අපි අපේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනියත් එක්ක ඇග්‍රීමන්ට් එක සයින් කරලා අපේ ලෑන්ඩ් එක ඔක්කොම ක්ලීන් කරලා දැන් ඔයගොල්ලන්ට පේනවනේ ලෑන්ඩ් එක තිබ්බ තත්ත්වෙ නෙමෙයි මේ වෙද්දි තියෙන්නේ. ගස් කොළන් ගොඩක් වැවිලා
කොහොම හරි අපි ඔක්තෝබර් 1 වෙනිදා අපි වැඩ ඔක්කොම ඉවර කරලා ඔක්තෝබර් 2 වෙනිදා තමයි අපි සුබ මොහොතින් අපිට ඒ දීපු වෙලාවන් වලට මුල්ගල තියන්න පටන් ගත්තේ. ඔක්කොම ඉවර වෙලා ඉතින් මට ගොඩාක් සතුටුයි මේ ආපු ගමන. මේක මම මේක බලන තව කෙනෙක්ට මේකෙන් මොන හරි දෙයක් ගන්න පුළුවන් වෙනටත් වැඩිය මට මේක මෙමරි එකක් විදියට තමයි මම ඇත්තටම මේ වීඩියෝ එක හදන්නේ. 2025 10 වෙනි මාසේ 2 වෙනිදා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ශුද්ධෝ සෙබස්තියන් මුණ්ඩයාගේ දවස මම අදහන ආගමත් එක්ක ඒ බ්ලෙසිංස් උත් එක්ක ලස්සන දවසක් ලස්සනට ඊට පායලා තිබ්බ දවසක් අපි මුල්ගල තියන්න සුබ මොහොතින් ඒ වෙලාවල් වලට අපි ඒ වැඩ පටන් ගත්තා. ඉතින් ඒ වෙනකන් අපි අවුරුදු 1මාරක් විතර ලොකු කාලයක් මේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ක්ලියර් කරගන්න ගොඩක් ලොකු මහන්සියක් වුණා. විශේෂයෙන්ම ලෑන්ඩ් කම්පැනිය ඒගොල්ලෝ ගොඩාක් ස්ලෝ ලොකු කේන්තියක් තිබ්බා. මොකද අපි මුලින්ම කිව්වා අපිට මේ සම්පූර්ණ පේමන්ට් එක අපි කරනවා. අපි ඉන්ස්ටෝල්මන්ට් විදියට නෙමෙයි කරන්නේ. අපිට ගේ හදලා ඉක්මනට පදිංචි වෙන්න ඕනි කියලා. හැබැයි අපිට ලෑන්ඩ් එක අපේ ලොට් එක සෙල් කරපු එක්කෙනා අපිට කිසිම ප්‍රොසෙස් එකක් ඒගොල්ලන්ගේ ඩිලේ එකක් කියන්නේ නැතුව අපිට ඒක සෙල් කරා. ඉතින් මම ඒ ගැන ගොඩාක් පස්සේ වොරි වුණා. මම කාටවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ලෑන්ඩ් සේල් කම්පැනි එකකින් ලෑන්ඩ් එකක් පර්චේස් කරනවා නම් ගොඩාක් දැන් ඒගොල්ලොත් එක්ක කතා කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එක දැනගන්න මොන දේවල්ද වෙන්නේ, කොච්චර කාලයක් යනවද කියලා. ඉතින් ඒ හැම බාධකයක්ම ජය අරගෙන 2025 ඔක්තෝබර් 2 වෙනිදා කියන්නේ ගොඩාක් සතුටු දවසක්. ෆාදර් ඇවිල්ලා බ්ලෙස් කරා හැම දෙයක්ම ගොඩක් අපි වරසන් කිව්වා. ලස්සන දවසක්. අපි සුබ මොහොතින් මේ වැඩේ පටන් ගත්ත අපේ දෙමාපියන්ගේ ආශිර්වාදය මැද. ඉතින් හස්බන්ඩ්ගේ අම්මයි මගේ අම්මයි දෙන්නත් එදා ආවා. අපි එතකන් ඒගොල්ලන්ට ඇත්තටම කිව්වොත් මුකුත්ම කියලා තිබ්බේ නැහැ. එදා තමයි ඒගොල්ලෝ ඒ අපේ ලෑන්ඩ් එක දැක්කේ මුල්ම පාරට. ඉතින් අපි දෙන්නත් තනියම මේ දේවල් කරගත්ත එක ගැන අද ගොඩාක් සතුටුයි අපිට. මම විශ්වාස කරනවා මං අදහන ආගමට අනුව දෙවියන්ගේ ආශිර්වාදය හැමදාම මට තියෙන්නේ නැති ඒ ආශිර්වාදයත් එක්ක තමයි අපි දෙන්න අපේ මේ ලස්සන හීනේ අද මේ විදියට හැබෑ කරගෙන තියෙන්නේ. අනිත් එක තමයි මම අනිත් අයගේ හීනවලට හැමදාම උදව් කරපු කෙනෙක්. පරක්කු වෙලා හරි මට මගේ ජීවිතේ හැම හීනයක්ම මම ආස දේවල් මට කොහොම හරි දෙවියන්ගේ ආශිර්වාදය එක්ක ලැබෙනවා. ඉතින් මේ හීනේ මේ වගේ හැබෑ කරගන්න අපි මේ හීනේ හැබෑ කරගන්න කාලේ පුරාවටව අපිට මානසිකව, ශාරීරිකව, ආර්ථිකමය අපිට වරප්‍රසාද දීලා අපිට ඒ හැම ආශිර්වාදයක්ම දීලා අපිව මේ දක්වා අරගෙන ආවේ අපි අදහන ආගමට අනුකූලව අපේ දෙවියන් කියලා අපි දෙන්නම විශ්වාස කරනවා. අද 2025 ඔක්තෝබර් 2 වෙනිදා. අද තමයි මුල්ගල තිබ්බ දවස. අද උදේ අපි නැකත් තිබ්බා. දැන් හවස 5 පහ වෙලා දැන් 6ට ළඟයි. 6ට 5යි. ඔව් අපි දැන් ඇවිල්ලා ඒත් ඉන්නවා. දැන් මේ මෙච්චරයි අද දවසට වැඩ. ඉතින් මේ වෙනකන් අද දවස පේනවද මේ කැම් එකේ? මේ අද දවස වෙනකන් අපි කාපු කට ඒක වචනෙන් කියලා වැඩක් නෑ. ඉතින් ඒ ගැන කියන්න නිසාම තමයි මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ. මම හැම වීඩියෝ ක්ලිප් එකක්ම මේ වීඩියෝ එකට ඔක්කොම මම එකතු කරනවා. එතකොට අලුතින් ගයක් හදන්න ඉන්න කෙනෙක්ට මොන හරි දෙයක් මගේ වීඩියෝ එකෙන් ගන්න තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. මොකද අලුතෙන් ඒ කියන්නේ අපි ගත්තේ ලෑන්ඩ් කම්පැනි එකකින්. එතකොට අපි ඒ ලෑන්ඩ් කම්පැනියත් එක්ක මුහුණ දුන්න ගැටලු, ඊට පස්සේ කොච්චර කාලයක් ගියාද, ඊට පස්සේ ප්‍රාදේශීය සභාවලින් අපි ඒ මුහුණ දුන්න ඒවා නම් ඇත්තට මේ ඔක්කොම ආවේ අපේ
ලෑන් කම්පැනියත් එක්ක ලෑන් කම්පැනිය එකේ තිබ්බ ඉෂූස් නිසා ඉතිං සමහරලාට මේ මං කියන එක හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්. දැන් ගෙවල් හදන් ඉන්න අලුතෙන් ගෙවල් හදලා තියෙන අයට සමහරලාට මෙහෙම ප්‍රශ්න වලට මුහුණ නොදුන්න කට්ටිය ඇති. නමුත් ඉස්සරහට ලෑන් සේල් එකකින් ලෑන්ඩ් එකක් අරගෙන ගයක් ඉක්මනින් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. මේ වීඩියෝ එක ඔයා බැලුවා නම් thank you. මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් ගෙදර ඉතුරු වැඩ ටික කොහොමද අපි පටන් අරන් ඉවර කරේ කියලා. පාන වගේ පේන හීනේ පාට පපළු මාල බැන්දේ